සෝෂල් මීඩියා වල අපේ ප්‍රශ්න අහලා තියෙන අයට අපි උත්තර දෙනවානේ. හොඳයි මෙහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා. ලංකාවේ ලෝයර් කෙනෙක් කොහොමද ඕස්ට්‍රේලියාවට මයිග්‍රේට් වෙන්නේ කියලා. මට උත්තරේ දෙන්න පුළුවන් ලංකාවේ ලෝයර් කෙනෙක්ට විතරක් නෙමෙයි මේ දෙන ප්‍රශ්නේ අදහස අරගෙන අනිත් කට්ටියත් කොහොමද මයිග්‍රේට් වෙන්නේ ඒ ඔකියුපේෂන් එකට ඒ ක්‍රමවේදවල් තියෙනවා කියලා පොඩි තේරුම් ගැනීමක් ගන්න පුළුවන්. හොඳයි අපි බලමුකෝ ලෝයර් කෙනෙක්ට මොනවද කරන්න තියෙන්නේ කියලා. දැන් ඔස්ට්‍රේලියන් ඔකියුපේෂන් ලිස්ට් එකේ බැලුවොත් ස්කිල්ඩ් ඔකියුපේෂන් ලිස්ට් එකක් තියෙනවානේ. එතකොට මේ ලිස්ට් එකේ ඉස්සෙල්ලාම නම දාලා බලන්න ඕනේ තමන්ගේ ඔකියුපේෂන් එක තියෙනවද කියලා. ඕනෑම ඔකියුපේෂන් එකක්. දැන් ලංකාවේ ලෝයර් කෙනෙක් ලෝයර් කියලා සර්ච් එකක් දැම්මොත් එයිද ඒ ඔකියුපේෂන් එක? නැහැ. ඒකට හේතුව මොකද? ස්කිල්ඩ් ඔකියුපේෂන් ලිස්ට් එක පාවිච්චි කරන්නේ Australian Bureau of Statistics වල පාවිච්චි කරන ANSCO කෝඩ් එකේ තියෙන ඔකියුපේෂන් එකට දීලා තියෙන නම. solicitor, barrister, judicial registrars, judicial secretary, legal executive මෙන්න මේ වගේ නම් වලින් තමයි සර්ච් කරන්න තියෙන්නේ. මොකද ඕස්ට්‍රේලියාවේ lawyers ලට කියන්නේ, ඒ කියන්නේ solicitors and barristers ලට කියන්නේ Australian legal practitioner කියලා. නමුත් මේ සුප්‍රීම කෝර්ට් එකේ වික්ටෝරියාවේ පාවිච්චි කරන නමවත් ලිස්ට් එකේ නැහැ. ඉතින් ලිස්ට් එකේ සමහරට legal කියලා දැම්මොත් ලිස්ට් එකේ solicitor කියලා හොයාගන්න පුළුවන්. ඉතින් මේක තමයි පළවෙනි එක. ඒ වගේම තව එකක් දැනගන්න ඕනේ. මේ solicitor ඕස්ට්‍රේලියාවේ ඒ වෘත්තිය ඒ ප්‍රොෆෙෂන් එක ස්ටේට් වයිස් තමයි රෙගියුලේට් කරන්නේ. ඒ කියන්නේ ලංකාව වගේ ඒකීය රාජ්‍යයක් නෙමෙයි ඕස්ට්‍රේලියාව ෆෙඩරල් රාජ්‍යයක්. එතකොට මේ solicitors ලව රෙගියුලේට් කරන බොඩි එක අදාළ ස්ටේට් රජයට පැවරෙන නීතිමය කටයුත්තක්. දැන් අපි ඉන්නේ මෙල්බන් වල තියෙන රජය තමයි වික්ටෝරියානු රජය. එතකොට දැන් සිඩ්නි තියෙන්නේ සිඩ්නි වල නිව් සවුත් වේල්ස් නේ. එතකොට නිව් සවුත් වේල්ස් රාජ්‍යය තමයි නිව් සවුත් වේල්ස් වල ඉන්න lawyers ලව, solicitors ලව, barristers ලව, judicial කට්ටියව, registry occupation ඉන්න කට්ටියව රෙගියුලේට් කරන්නේ. එතකොට වික්ටෝරියාවේ නම් legal services board එක කියනවා දැන් මම මේක ප්‍රැක්ටිකලි දන්න නිසා කියන්නේ මේ ලංකාවේ lawyers ලා ගැන. ලංකාවේ lawyer කෙනෙක් නම් එක level එකක lawyer කෙනෙක් නම් ඉගෙනගෙන තියෙනවා නම් ඩිග්‍රී එකක් තියෙනවා නම් හුඟක් වෙලාවට ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියාවේ රජයේ නීති ආයතනයෙන් ඒ කියන්නේ legal services board එකෙන් අනිවාර්ය සබ්ජෙක්ට් මට මතක හැටියට 20 ගාණක් තියෙනවා lawyer කෙනෙක් වෙන්න කළ යුතු අනිවාර්යයෙන්. දැන් අපිත් මමත් ඒක කරා මට ඒක 21ද 22ද කියලා දැන් මතකයක් නැහැ. නමුත් ඒ රටවල් වල තමාගේ හැකියාව අනුව ඒ කියන්නේ ලංකාවේ lawyer කෙනෙක් නම් මට මතක හැටියට සබ්ජෙක්ට්ස් 4ක් හෝ 5ක් ඒ 20කින් හරි 20 ගාණකින් කරලා තියෙනවා නම් ඒ ටික ඉවර කරාට පස්සේ සුප්‍රීම කෝර්ට් එකේ lawyer කෙනෙක් හැටියට දියුණුම් දීමේ හැකියාව තියෙනවා වික්ටෝරියාවල. හැබැයි ප්‍රැක්ටිස් කරනකොට සුපර්වයිස් ප්‍රැක්ටිස් එකකුත් කියලා තියෙන්න ඕනේ අවුරුද්දක් අන්කන්ඩිෂනල් ප්‍රැක්ටිසින් සර්ටිෆිකේට් එකක් ගන්න. මේ සුප්‍රීම කෝර්ට් එකේ මං කිව්වනේ කලින් දියුණුම් දෙන්න පුළුවන් කියලා. ඒ දියුණුම් දෙන්න කලිනුත් පොඩි ප්‍රැක්ටිකල් කම්පෝනන්ට් එකක් තියෙනවා. දැන් මම කිව්වේ වික්ටෝරියාවේ තියෙන ක්‍රමය. ඒ දියුණුම් දුන්නාට පස්සේ තමයි වා සොලිසිටර් කෙනෙක් කියලා කියන්නේ. කෙනාර ස්කිල්ස් ඇසෙස්මන්ට් එක වෙනුවට lawyers ලට පාවිච්චි කරන්නේ සුප්‍රීම කෝර්ට් එක හෝ අදාළ නීති අදාළ රජයේ අදාළ අපි කියමු ස්ටේට් එකේ ඒ දෙන සහතික පත්‍රය. දැන් වික්ටෝරියාවේ නම් දෙන්නේ සුප්‍රීම කෝර්ට් එකේ සර්ටිෆිකේට් එක සොලිසිටර් කෙනෙක් හැටියට. ඒතකොට මේ සර්ටිෆිකේට් එක පාවිච්චි කරන්න පුළුවන්. මම ඕස්ට්‍රේලියාවේ lawyer කෙනෙක් කියලා අර ඔකියුපේෂන් ලිස්ට් එකේ lawyer කෙනෙක් හැටියට ක්වොලිෆයි වෙන්න පුළුවන්. ඒත් එක්කම අමතක කරන්න එපා පොයින්ට්ස් ටෙස්ට් එකකුත් තියෙනවා. අර මයිග්‍රේට් වෙන එකේ ඔකියුපේෂන් එක තෝරගන්න එක එකක්, අනිත් රික්වයර්මන්ට්ස් මීට් වෙන එක එකක්. ඉතින් මේ වගේ ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඇහුවොත් මට පුළුවන් ඒවට උත්තර දෙන්න.